අද කෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්නයි හදන්නේ. අහපු ප්‍රශ්නය තමයි දැවෙන ගින්දරකට ජලය ටිකක් දැම්මම නිවී යනවා වගේ ද්වේෂයෙන්ම දැවෙන සිතුවිලි වලට මෛත්‍රී සිතුවිලි එකතු කිරීමෙන් ඒක නිවා දැමිය හැකියි. එහෙත් අපි ඒ ගින්න දෙස බලාගෙන හිටියොත් ඒ ගින්න නිවෙයිද? මට ඇති වුණු මේ සිතුවිල්ලක් ගැන ඔබතුමියගේ අදහස විමසන්න කැමැතියි. හරි, ඔක තමයි අද ප්‍රශ්නය. අතර මේක ගොඩාක් ලස්සන ප්‍රශ්නයක්. ඉතින් මම මුලින්ම කියන්න කැමතියි, ඔව් ඒකත් හොඳ ක්‍රමයක්. මම ඒක කවදාවත් වැරදි කියන්නේ නැහැ. හිතේ ගින්නක් ඇවිලෙන වෙලාවක ඔයාට වතුර තියෙනවා නම් ඇයි ඒක පාවිච්චි කරන්නේ නැත්තේ? තරහක් ආවොත් ආදරය මතක් කරන එක. බයක් ආවොත් ධෛර්යය මතක් කරන එක. දුක ආවොත් කරුණාව මතක් කරන එක. මේ හැමදේම උදව් වෙනවා. ඒවා අපිට ඕන. ඒ වුණාට මම පෙන්වන්න හදන්නේ ඊටත් එහා ටිකක් ගැඹුරට යමු කියලා. හරි. මම වගේ ප්‍රශ්නයක් අහනවා. ඔය ගින්න හැදුවේ කවුද? වතුර හොයාගෙන ආවේ කවුද? දෙකම ආවේ එකම තැනින් නේද? මනසේ. මනසට තියෙන හරි අපූර්ව පුරුද්දක්. ඒක තමයි ප්‍රශ්නයක් හදනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳන්න තවත් ප්‍රශ්නයක් වගේම විසඳුමක් ගේනවා. හොඳට බලන්න. හරියට නාට්‍යයක් ලියන අධ්‍යක්ෂකවරයාම ඒ නාට්‍යයේ වීරයත් දුෂ්ටයත් අවසානයේ ගැලවුම්කාරයත් වෙලා රඟපානවා වගේ. චරිත තුනම වෙනස් වගේ පේනවා. හැබැයි වේදිකාවේ ඊට පස්සේ ඉන්නේ එකම කෙනා. මනසත් එහෙමයි. එක සිතුවිල්ලකින් ඔයාව බය කරනවා. ඊළඟ සිතුවිල්ල ඔයාව සනසන්න උත්සාහ කරනවා. එක අතකින් තල්ලු කරනවා, අනිත් අතින් අල්ලනවා. එක අතින් ගින්න හදනවා, අනිත් අතින් වතුර ගෙනල්ලා දානවා. ඒ නිසා ඔයාට දැනෙන්නේ ප්‍රශ්නයක් විසඳුණා වගේ. ඒ වුණාට ඇත්තටම වෙලා තියෙන්නේ මනස ඇතුලේ එක චලනයක් තවත් චලනයකින් මාරුණා විතරයි. හොඳට බලන්න. හරියට මුහුදේ එක රැල්ලක් තවත් රැල්ලකින් වහෙනවා වගේ. රැල්ල වෙනස් වෙනවා. මට මුහුදේ කැළඹීම නම් තාමත් තියෙනවා. අපි කාමරයක් පුරා හෙවණැලි ගොඩක් එක්ක ෆයිට් කරනවා. එක හෙවණැල්ලක් එනවා, තවත් එකක් එනවා. ඒ වුණාට කවුරුත් බලන්නේ ලයිට් එක දිහා. ඒ නිසා මම කියන්නේ වතුර දාන්න එපා කියලා නෙමෙයි. වතුර අවශ්‍ය වෙලාවට දාන්න. හැබැයි ඒ අතරේ ටිකක් නවතින්න. හොඳට නෝටිස් කරන්න, බලන්න. මේ ගින්නත් සිතුවිලි ටිකක්. මේ වතුරත් සිතුවිල්ලක්, සිතුවිලි ටිකක්. මේ දෙකම මතුවෙන්නේ එකම මනසෙන්. ඒක දකින වෙලාවේ, ඒක දකින මොහොතේ ඔයා තුළ පුංචි නිශ්ශබ්දතාවයක් උපදිනවා. ඒ නිශ්ශබ්දතාවය මනස හදපු එකක් නෙමෙයි. ඒක දැනටමත් ඔයා තුළ තිබුණු දෙයක්. වලාකුළු අහස වහනවා. හැබැයි අහස කවදාවත් වලාකුළු වලින් තෙමෙන්නේ නැහැ. ඒ වගේම සිතුවිලි මතුවෙනවා ඔයා තුළ. ඒ වුණාට ඒ සිතුවිලි කියන්නේ ඔයා නෙමෙයි. පිටිපස්සේ තියෙනවා ඒ හැම එකක්ම දකින දැනුවත්කමක්. දැනුවත් භාවයක්. ඒ දැනුවත් භාවයට ගින්නක් නැහැ. වතුරක් නැහැ. ජය පරාජය නැහැ. ෆයිට් එකක් නැහැ. එතන තමයි සැබෑම සැනසීම. ඒ නිසා මම ඔයාලට කරන ආරාධනාව මේක. ගින්නක් තියෙනවා නම් වතුර දාන්න. හැබැයි මුළු ජීවිතේ පුරාම ගින්නයි වතුරයි අතර දුවන කෙනෙක් වෙන්න එපා. දවසක පොඩ්ඩක් නැවතිලා බලන්න. මේ දෙකම මතුවෙන්නේ කොහෙන්ද කියලා. ඒ දවසේ ඔයා ගින්න නියපු කෙනෙක් විතරක් නෙමෙයි, ගින්නත් වතුරත් දෙකම
ඉක්මවා ගිය කෙනෙක් වෙනවා.